කිසිම වෙලාවක කිසිම විෂයකට පැය 28 පන්නන්න එපා. දැන් ඉඳන් සබ්ජෙක්ට් එකක පැය ගාන කන්ට්‍රෝල් කරගන්න. විවේකයේ කියන එක අත්‍යවශ්‍යයි මේ වැඩේට. ඊළඟට මම ඔයාලට කොලයක් දාලා තියෙනවා මෙන්න මෙහෙම. මේ කොලේ තියෙන්නේ මෙන්න මෙහෙම වැඩක්. පාන්දර 4 ඉඳන් රෑ 12 වෙනකන් ටයිම් ටේබල් එකක් විදිහට මේ තියෙන්නේ. සමහර ළමයි ඉන්නවා උදේ පාන්දර ඇහැරලා වැඩ කරනවා. සමහර ළමයි ඉන්නවා රෑ 12 වෙනකම් වැඩ කරනවා. ඔයා පාන්දර 4ට ඇහැරිලා වැඩ කරන ළමෙක් නම් ඔයා එතන ඉඳලා දැනට යන වැඩසටහන් ඇතුලේ මට අවශ්‍ය මෙච්චරයි. පාට 3කින් දැන් ඔයා මේකේ ෆිසික්ස් ටික පුරවන්න බලන්න. මෙන්න මෙහෙමයි පුරවන්නේ. ගන්න රතු පෑන අරන් මං කියන ටික පුරවයි යන්න. දැන් මේ කොලේ ඕපන් කරගෙන නිකන් හරි කටුවට හරි නිකන් දාගෙන යන්නකෝ. දැන් උඩින් නිකන් කටුවට කොලේ කොන්නම් දාගන්න පුළුවන් නේ සවුන්දා ගහරවද බදාද බ්‍රහස්පතින්ද සිකුරාදා සෙන්සුරාදා ඉරිදා කියලා. මේ වගේ දෙයක පුරවන්න කියන්නේ ඔයා දැන් අපි හිතමු ඔයා ගාල්ලේ පන්තියේ දරුවෙක්. එතකොට ඔයාට සවුන්දා උදේ 7 වගේ ඉඳන් එතකොට ඔයා දන්නවා ඔයා උදේ 5ට නම් ඇහැරෙන්නේ. නැත්තම් 6ට නම් ඇහැරෙන්නේ. එතකොට ඇහැරිලා පන්තියට ඇවිල්ලා වැඩක් කරන්න ගන්නවා මිසක්. හරි? ඒ එන අතරේ වැඩක් කළ යුතුයි. මම මේක නෙමෙයි කියන්නේ. ඔයා මූලික වශයෙන් දැනට සබ්ජෙක්ට්ස් වයිස් වෙන් කරගන්න. ෆිසික්ස් කරන්නේ මේ වෙලාවේ. පන්ති යන්නේ මේ වෙලාවේ. පේපර් ලියන්නේ මේ වෙලාව. දන්නවනේ දැන් ෆුල් පේපර් එක පැය 5ක් ලියන ඩේට් එකක් ඔයා තීරණය කරන් ඉන්නේ. සාකච්ඡාවන් තියෙන වෙලාවල් දන්නවා. ඔයා දන්නවා ලයිව් හෝ රෙකෝඩින් බලන්න පුළුවන්. ඔයාගේ ටයිම් ටික ඔයා වෙන් කරගන්න. කරලා කවුන්ට් කරන්න ඔයා ෆිසික්ස් වලට දැනට තියෙන පන්ති වලින් පැය කීයක් කවර් වෙනවද? ඒතර තව පැය කීයක් ඉතුරුද? කෙමිස්ට්‍රි වලත් එහෙම්මම අනිත් වෙන කලයකින් කෙමිස්ට්‍රි පන්ති සහ පේපර් ක්ලාස් තියෙන ටයිම් ටික සහ ඩිස්කෂන්ස් ටිකයි ලියලා දැනට බලන්න පැය කීයද? මැත්ස් හෝ බයෝ IT ඒ විදිහට ලියලා බලන්න. බැලුවහම ඔයාට තේරෙනවා පළවෙනිම දේ මේ එක විෂයකට තියෙන පැය 28න් දැනට කොච්චරක් කවර් වෙනවද? කිසිම වෙලාවක කිසිම විෂයකට පැය 28 පන්නන්න එපා. පන්නපු ගාම වැඩේ යනවා. දැන් ඉඳන් සබ්ජෙක්ට් එකක පැය ගාන කන්ට්‍රෝල් කරගන්න. එක සතියකට පැය 28ක් සබ්ජෙක්ට් එකේ පන්තිවල ඉන්න පේපර් ලියන ඩිස්කෂන් ඒවට තිබ්බහම ඇති. ඒකම ওই ටයිම් ටේබල් එකේ අනිවාර්යයෙන්ම පැය 3-4ක එක දිගට විවේක කාලයක් සතිය දවසක තියාගන්න. මම ගොඩක් හොඳයි කියලා හිතනවා ඉරිදා හවස වගේ ටයිම් එකක්. හරි? පැය 3-4ක එක දිගට විවේක කාලයක් තියාගන්න. ඒ කියන්නේ ඒක සතිය නිශ්චිත දවසක තියෙන්න ඕනේ. ඒක ගණිද්දි වාට පුළුවන් පැය 12ක වගේ වැඩ කරන්න දවසක් වෙනුවට පැය 13 දවස් 4ක් අදින්න. ඒ දවස් ටිකේ මහන්සි වෙලා විවේක දවසක් තියාගන්න. විවේකය කියන එක අත්‍යවශ්‍යයි මේ වැඩේදී. සතියකට වරුවක්වත් නිදහසේ ඉන්න ඕනේ මේ වැඩේදී. තමුන්ගේ ටයිම් ටේබල් එක ඇතුලේ දවස් 7 අනිවාර්යෙන් වරුවක්. අනිකන් කියන්නේ ඉරිදා හවස 2 ඉඳන් 6 වගේ වෙනකම්. ෆ්‍රී ටයිම් එකක් තියාගන්න මෙලෝ ඉගෙන ගන්න වැඩක් නොකර ඉන්න. මොකද ඵලදායීතාවය කියන්නේ අපි වැඩ කරන වෙලාවේ හරියට වැඩ කරනවා කියන එක. දැන් ඉස්සෙල්ලා ඔළුවට ගියා නේද මම අර ස්ට්‍රක්චර්ඩ් එසේ සාකච්ඡා කරපු ප්‍රශ්න ටිකේ වෙච්ච වරදවල් ටික. ඵලදායීතාවය කියන්නේ අන්න ඒකට. අනිවාර්යෙන්ම වරුවක් පැය 4ක් අඩුම. එක්ක ඉරිදා රැට හරි කමන්නේ ෆ්‍රී ටයිම් එකක් තියාගන්න ඒකේ වීඩියෝ බලන්නවත් දාගන්න එපා. ෆිසික්ස් වල විශේෂයෙන්ම පරණ වීඩියෝස් තියෙනවා නම් ඒවා මත ගොඩාක් කැපෙන්න එපා. එතකොට දැනට ඔයාගේ ෆිසික්ස් වල මම මේ කතා කරන්නේ දැන් පැය 22ක් මාත් එක්ක මේ විදිහට පේපර්ස් ලියලා ඩිස්කෂන්ස් කරලා ඔය ටික කරයි යද්දී රිවිෂන් උත් එනවා නම් හරි පැය 22යි නැත්තම් පැය එන්නේ 19යිනේ. ඒතර ඔයාට තව පැය 9ක් ඉතුරුයි. මේ පැය 9න් පැය 4ක්වත් තියාගන්න පේපර් එකේ සාකච්ඡාවෙන් අනතුරු ඔයාට බලා ගන්න මාකින් ටික බලලා බැරිව ගිය ටික බලලා මැජික් බුක් එකට ගන්න ඕන ටික අරගෙන ඒ වැඩ ටික කරගන්න. අර ඉතුරු පැය 5 තියාගන්න අර පරණ ඩිස්කෂන්ස් ටික බලන්න. පිළිවෙලකට බලන් යන්න. තේරුණාද? ඒ ඇති. මේ විදිහට ඔයාගේ මේ ටයිම් ටේබල් එක හදා ගන්න ඕනේ. භෞතික විද්‍යාවේ බ්‍රැන්ඩඩ් සුපර් පේපර් ක්ලාස් එක ආරම්භ වන වගයි. රැන්ක් හදන බ්‍රෑන්ඩ් එක නිලන්ත ජයසූරිය